සුබ දවසක් ඔබට. වාහනයක් කියන්නේ අපි ගොඩක් අයට සිහිනයක්. සමහර අයට එය ජීවිතේ සාර්ථකත්වයෙන් මනින මිනුම් දණ්ඩක්. බොහෝ වෙලාවට අපිට අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය වාහනයක් මිලදී ගන්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ණයක් හෝ ලීසින් පහසුකමක් සඳහා යන්නම වෙනවා. ඒ අනුව අපි හරි ආකාරයෙන් ලීසින් පහසුකමක් ලබා ගන්න තීරණයක් ගන්න වැදගත් වන කරුණු මේ වීඩියෝවේ අන්තර්ගත වෙනවා. ඔබ ලීසින් පහසුකමක් ලබා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම මේ වීඩියෝවේ අන්තර්ගතය බලලා දැනගෙන දැනුවත් වෙලා ලීසින් පහසුකමක් ලබා ගැනීම සඳහා යොමු වන්න. වාහනයකට මුදල් සොයා ගන්න කෙසේද? වාහනයක් මිලදී ගැනීමට බාහිර වශයෙන් මූල්‍යමය උදව්වක් ලබා ගන්නකොට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ විකල්ප තුනක් තියෙනවා. වාහන ණය, කල්බදු, එමත් නැත්නම් මෙහෙයුම් කල්බදු. අපි මේ එකිනෙකක් ගැන දැන් සවිස්තරාත්මකව බලමු. වාහන ණයක්. බැංකුව ඔබට ණයක් ලබා දෙනවා. ඔබ ඔබේ නමින් වාහනයක් මිලදීගෙන ඔබේ නමින් වාහනය ලියාපදිංචි කරනවා. ඔබ එකඟ වූ කාලයක්, ඒ කියන්නේ අවුරුදු 3ක් 5ක් හෝ 7ක් ඇතුළත ස්ථාවර වාරික වශයෙන් ප්‍රාග්ධනය සහ පොලිය දෙකම එකතු කරලා මාසිකව ගෙවලා ඔබ ඔබේ වාහනය කාලය ඉක්ුත් වුණාම නිදහස් කරගන්නවා. ඔබේ නමින් වාහනේ ලියාපදිංචි වෙනවා. නමුත් බොහෝ වෙලාවට බැංකුව සාමාන්‍යයෙන් ඒ ඇපයක් ලෙස තබා ගන්නවා. වාහන ණයක වාසි මොනවද? පළමු දිනේ සිටම ඔබේ නමින් වාහනේ ලියාපදිංචි වෙනවා. නම්‍යශීලී. ඔබට අවශ්‍ය වෙලාවක ඔබේ වාහනේ විකුණලා ඔබේ ණය මුදල පියවා දාන්න පුළුවන් බැංකුවත් එක්ක. විනිවිද පේන පොලිය අනුපාතයක් වගේම ගෙවීමේ කාලසටහන පැහැදිලි. පොලිය අනුපාත දෙකක් තියෙනවා. ස්ථාවර හෝ විචල්්‍ය. ඔබට සෑම මාසකම එකම ස්ථාවර පොලියක් ගෙවන්න ඕන නම් ඔබට ස්ථාවර පොලිය අනුපාතයට ණය ලබා ගත හැකි අතර, එහෙම නැත්නම් ඔබට නම්‍යශීලී පොලිය අනුපාතයකට, ඒ කියන්නේ මාකට් එකේ පොලිය වෙනස් වෙනකොට ඔබ ගෙවන පොලියද වෙනස් වෙන ආකාරයෙන් නම්‍යශීලී විදිහටත් මේ ලෝන් එක ලබා ගන්න පුළුවන්. අවාසි මොනවද? මූලික ගෙවීම්, ලියාපදිංචි, රක්ෂණය, ඒ මුදල් ඔබ වෙනම සොයාගත යුතුයි. ඊළඟට අමතර ලියකියවිලි, ආදායම් සාක්ෂි, අපකරුවන් අවශ්‍ය වෙන්න පුළුවන්. මේ පහසුකම් ලබා ගැනීම සඳහා ගතවන කාලය තරමක් දිගු වෙන්න පුළුවන්. ලීසින් වලට සාපේක්ෂව පොලිය අනුපාතය තරමක් දුරට වැඩි වෙන්නත් පුළුවන්. වාහනයට අදාළ වන ෂෙයාවීම් වල අවදානම ඔබට හිමි වෙනවා. අපි ඊළඟට ලීසින් නැත්නම් කල්බදු දෙස අවධානය යොමු කරමු. සාමාන්‍ය මූල්‍ය සමාගම වාහනය මිලදීගෙන ඔබට බදු දෙනවා වගේ ඇග්‍රීමන්ට් එකක් තමයි ලීසින් වලදී වෙන්නේ. ඔබ එකඟ වූ කාලය සඳහා මාසික කුලිය ගෙවනවා. අවසාන ගෙවීමෙන් පසුව පමණක් වාහනේ හිමිකාරත්වය ඔබට ඔබේ අතට මාරු වෙනවා. මේ ගොඩක් අය අතර ජනප්‍රියයි. මක්නිසාද ඔබට හදිස්සියේ වාහනයක් ගන්න ඕන නම් මේ ඉක්මනින් කරගන්න පුළුවන් නිසා ගොඩක් අය අතර ලීසින් ජනප්‍රියයි. අපි මේක ඇති වාසි සහ අවාසි දෙස දැන් බලමු. විශාල මූලික ගෙවීමක් නැහැ. මූලික කුලිය පමණයි මුලින් ගෙවන්න තියෙන්නේ. අනුමැතිය ඉතාමත්ම පහසුයි. වාහනයම අපකරයක් විදිහට ලීසින් සමාගම තියාගන්නවා. වසර ගණනාවක් පුරා පැතිරලා තියෙන නිසා ඔබට ලොකු බරක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අවාසි, ඔබ කල්බදු ගෙවීම පියවන තුරු ඔබට වාහනේ නීත්‍යානුකූලව අයිතිය එන්නේ නැහැ. ඒ වගේම කලින් පියවීමේදී ගාස්තු ගොඩක් ඉහළ වෙන්න පුළුවන්. ඔබ පැහැර හැරීමක් කරොත්, මුදල් ගෙවීම පැහැර හැරීමක් කරොත් මූල්‍ය සමාගමට වාහනය අත්පත් කර ගැනීමේ අයිතිය තියෙනවා. බොහෝ වෙලාවට ලීසින් සමාගම් වල ලීසින් පොලිය තරමක් වැඩි. මොකද අවදානම වැඩි නිසා. ඊළඟට අපි මෙහෙයුම් කල්බදු ක්‍රමය ගැන අවධානය යොමු කරමු. මෙහෙයුම් කල්බදු ක්‍රමය අතීතයේදී විශාල කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස් වගේ ප්‍රොජෙක්ට්ස් වලට අවශ්‍ය කරන වාහන සහ මෙවලම් ලබා දීමේදී භාවිත කරපු කල්බදු ක්‍රමය. දැනට සමාගම් කිහිපයක් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ට වාහන ලබා දීමට සූදානම් වෙලා ඉන්නවා. මේදී සිද්ධ වෙන්නේ මූල්‍ය සමාගම වාහනය මිලදීගෙන පාරිභෝගිකයාට එය කුලී පදනම් මත ලබා දීමයි. කාලය අවසානයේදී පාරිභෝගිකයාට කිසියම් මුදලක් ගෙවලා ඒ වාහනේ ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වාහනය අතෑරලා දාන්නත් පුළුවන්. අපි මෙහි ඇති වාසි සහ අවාසි දෙස බලමු. පාරිභෝගිකයාට හිමිකාරත්ව අවදානමක් නැහැ. මොකද වාහනේ අයිති ලීසින් කම්පැනිට හින්දා. මූල්‍ය කල්බදු වලට සාපේක්ෂව මාසික ගෙවීම අඩු සහ එම ණය බර පාරිභෝගිකයාට අඩුයි. රක්ෂණය, නඩත්තුව වගේ සියලුම දේ වගකීම යන්නේ ලීසින් කම්පැනියට. බොහෝ කම්පැනිස් වලට ඔෆ් බැලන්ස් ෂීට් ඇසෙට්ස් විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන්. සුවිශේෂීම වාසිය වන්නේ මෙම ක්‍රමය ලබා ගැනීමේදී ඔබ විසින් කිසිම ආකාරයක මූලික ගෙවීමක් කළ යුතු වෙන්නේ නැහැ.
මේ මූල්‍ය ක්‍රමය පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒ පිළිබඳව වැඩිදුර විස්තර ඔබ වෙත සපයන්නම්. ඒ වගේම මෙහි අවසානයේ අවශේෂ වටිනාකමට ඔබට තව මුදලක් වැඩිපුර ගෙවලා වාහනය ගන්නවා නම් ගන්න වෙන්නේ. ඒ වගේම ඔබ මේ ක්‍රමයට වාහනය ගත්තාම සමහර වෙලාවට ඔබට කිසියම් සීමාවන් පැනවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාසයකට දුවන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 2500 වගේ. ඒ වගේම ඔබ කලින් මෙම ගිවිසුම අවසන් කරහොත් ගෙවන්න වෙන මුදල තරමක් වැඩි වෙන්නත් පුළුවන්. කාලයත් සමග අඛණ්ඩ මෙහෙයුමක් සඳහා ගෙවන මුදල ඉතාමත්ම වැඩි වෙන්න පුළුවන්. ඔබ තවමත් මේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරන්න. ඒ ඔබගේ සහ ඔබගේ හිතවතුන්ගේ දැනුම වැඩි කර ගැනීමට ඉවහල් වනවා. ඒ වගේම ඔබ leasing පහසුකමක් හෝ වාහනයක් සඳහා ණය පහසුකමක් ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මහ බැංකුවත් සමග ලියාපදිංචි වෙච්ච බැංකු සහ leasing සමාගම් වෙත පමණක්ම යොමු වෙන්න. මේ වීඩියෝ එක හදන අවස්ථාවේ වෙබ්සයිට් වල පබ්ලිෂ් කරලා තියෙන ණය අනුපාත අනුව දැක්වලා තියෙන ණය අනුපාතයන් කීපයක් මෙම වගුවේ දැක්වෙනවා. මේ වගේ ඔබට තියෙන සියලුම විකල්ප වලට අදාළව අපසු කිවිය යුතු මුදල වගේ සටහන් කරගෙන එය හොඳට අධ්‍යයනය කරලා ඔබගේ leasing පහසුකම තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. ඔබ තෝරා ගන්න මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිත හොඳ රෙපියුටේෂන් එකක්, හොඳ කීර්ති නාමයක් තියෙන leasing සමාගමක් බවට තහවුරු කරගන්න මේ ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබට වාහනයක් සඳහා දෙන ණය මුදල ඕ ලීසින් පහසුකම වාහනයේ වටිනාකමින් 60% වෙනවා ද්විත්ව කාර්ය කාර් රථයක් හෝ ඩබල් කැබ් රථයක් සඳහා නම්. එසේ නොමැති වාණිජමය වාහන සඳහා 80% දක්වා වැඩි වෙනවා. කෙසේ වෙතත් ලීසින් හෝ ණය පහසුකමක් සඳහා යනකොට සීමාවට පමණක් ලීසින් හෝ ණය පහසුකම ලබා ගන්න උත්සුක වෙන්න. විවිධ වූ නීතිමය තත්ත්වයන් යටතේ මේ ඔබට දිගු කාලීනව වාසිදායක වෙනවා. ඔබට ලැබෙන පොලි අනුපාතය කුමක්ද? අවුරුදු 5ක් යනකොට ඔබ වාහනය සඳහා කොපමණ මුදලක් ගෙවා තිබේද? සැඟවුණු ගෙවීම් මොනවද? මුද්දර ගාස්තු සඳහා ඔබ ගෙවිය යුත්තේ කොපමණද? මේ ගැන මනා අවබෝධයක් ඇතුව ඉතාමත්ම කල්පනාකාරීව තීරණයක් ගැනීම ඉතාමත්ම වැදගත්. ඊළඟට ඔබ මිලදී ගන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක්ද, රීකන්ඩිෂන් වාහනයක්ද, නැත්නම් පාවිච්චි කරපු වාහනයක්ද යන්නත් ඔබගේ ලීසින් එකඟතාවයට ඉතාමත්ම වැදගත් වෙනවා. මෙය ලීසින් සමාගමට හෝ බැංකුවට තරමක රිස්ක් එකක්. ඔබ මිලදී ගන්න වාහන කල්පවත්මින් වැඩි හොඳ වාහනයක් වෙන තරමට ලීසින් සමාගමට තියෙන රිස්ක් එක අඩුයි. ඒ වෙනකොට ඔබට ලීසින් සමාගම සමග නෙගෝෂিয়েට් කරන්න, ඒ කියන්නේ ඔවුන් සමග කේවල් කිරීමේ හැකියාවත් ඔබේ පැත්තට වැඩි. ඒ නිසා රැල්ලට ලස්සනට ආසාවට වාහනයක් මිලදී ගන්නවට වඩා බුද්ධිමත්ව හිතලා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන කල්පවත්මින් වැඩි හොඳ වාහනයක් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. එම නිසා වාහනේ තත්ත්වයක අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. භාවිත කළ වාහන නඩත්තු කිරීමේදී බොහෝ විට වැඩි පිරිවැයක් දැරීමට සිදු වෙනවා. බිඳ වැටීම් වලට අවධානමක් තියෙනවා. ධාවනය කළ දුර, එන්ජිමේ තත්ත්වය, ටයර්, තිරිංග, ආරක්ෂක විශේෂාංග පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඔබ අවුරුදු 5කට ලීසින් එකඟතාවයකට ඇතුළු වුණාට පස්සේ සමහර වෙලාවට අතරමැදදී සමහර දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ වැඩ කරන ආයතනයේ ඔබට සම්පූර්ණයෙන් නඩත්තු වෙන කාර් එකක් ඔබට පාවිච්චිය සඳහා ලබා දුන්නොත් ඔබට කාර් දෙකක් තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන වාහනයකට ලීසින් ගෙව ඉන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. එම නිසා ඔබට බොහෝ වෙලාවට කල්පිරීමට පෙර කල්බදු අවසන් කිරීමට අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අමතර ගාස්තු මොනවද? පෙර ගෙවුම් විකල්ප තිබේද? යන්න පිළිබඳ අවබෝධයක් ඇතිව මෙම එකඟතාවයට එකඟ වීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම බලාපොරොත්තු නොවන විදිහට කිසියම් තත්ත්වයක් මතුවොත්, උදාහරණයක් විදිහට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ 2019 කොවිඩ් වගේ තත්ත්වයක් මේ තරම් බරපතල වෙයි කියලා. ඒ වගේ තත්ත්වයක් මතුවෙලා ගෙවීම් මගේ හැරුණොත් කුමක් සිදු වේද යන්න පිළිබඳවත් ඔබගේ ගිවිසුම හොඳින් පරීක්ෂා කර අවබෝධ කරගන්න. ලියකියවිලි පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ඉන්වොයිස් අපකරේ හිමිකාරත්වය පිළිබඳ අවධානය යොමු කරන්න. ලීසින් ගෙවල ඉවර වෙනකොට ඩිලීෂන් ලෙටර් එකක් අරගෙන අයිතිකරුවන් ප්‍රමාණය වැඩි නොවන ආකාරයෙන් වාහනේ
හිමිකාරත්වය ඔබට ට්‍රාන්ස්ෆර් වෙන බව දැනගන්න. ආර්ථික නියාමන අවදානම් පැමිණියොත් උදාහරණයක් විදිහට බදු වෙනස්වීම, උද්ධමනය, මුදල් උච්චාවචනයන් පැමිණියොත් ඔබගේ ලීසින් එකඟතාවයට බලපාන්නේ කෙසේද කියලත් අවබෝධ කරගන්න. මේ වගේ තවත් දැනුම පිරුණු වීඩියෝ එකක් දැම්මාම ඒ ගැන දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. ඔබගේ නෑද හිත මිතුරන් සඳහා මේ දැනුම වැදගත් වේ සිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලලා ඔබේ දැනුම් සම්භාරයට තව තවත් දැනුම එකතු කරගන්න. ස්තුතියි.